කියන හැමෝටම සල්ලි. Aspirations International Education Exhibition meet representatives from over 35 universities from Australia, New Zealand, UK, Europe, North America and Asia. 9th and 10th July at Hilton Colombo. අධ්‍යාපනය කියන එක කවදාවත් අපිට නිමා කරන්න බෑ. අපි ජීවිත කාලේ පුරාම අධ්‍යාපනය ලබන්න ඕන. හැබැයි හොඳ දැනුම් සම්භාරයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳ පුරවැසියෙක් හැටියට අපිට ජීවත් වෙන්න හැකියාව තිබෙනවා වගේම හොඳ රැකියාවක් තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා. හැබැයි අධ්‍යාපනය හදාරන විට ලංකාව තුල හදාරනවාද වෙන රටකට යනවාද කියන කාරණාවත් එක්ක මාර්ගෝපදේශන ලැබෙනවා නම් ඒ අවශ්‍ය වටපිටාව සැකසෙනවා නම් කොච්චර වටිනවද? ඒ වටින කාරණය පිළිබඳව තමයි අපි අද දවසේදී අවධානය යොමු කරන්න සූදානම් වන්නේ. ඇස්පිරේෂන් අන්තර්ජාතික අධ්‍යාපන ප්‍රදර්ශනය පිළිබඳව අපි කතා බහ කරන සූදානම්. ඒ සම්බන්ධව කතා බහ කරන අපිත් එක්ක අදාළ බඳ ගන්නවා සභාපතිතුමන් වන අජිත් අබේසේකර මහත්මයා. සුබ දවසක් කියලා පිළිගන්නවා. ඒ වගේම තමයි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක පමුද්‍යා සුමනසේකර ඉන්න අපිත් එක්ක සුබ දවසක් කියලා පිළිගන්නවා. හොඳයි අපිට කතා බහ කරන්න තියෙන බොහෝ කාරණා. මම කැමති දැනගන්න. ඇස්පිරේෂන් කියන්නේ මොකක්ද? ඇස්පිරේෂන් අන්තර්ජාතික අධ්‍යාපන ප්‍රදර්ශනය කියන්නේ මොකක්ද? ඔව්. ඇස්පිරේෂන්ස් කියන්නේ පළවෙනිම මම හිතන්නේ අභිලාෂණේ අපි ඔක්කොගෙම. ඒතකොට අභිලාෂයන් මුදුන්මත් කර ගැනීමට සාමාන්‍ය හුඟක් වෙලාවට 90% ගණන් අපිට අපේ අධ්‍යාපනය අවශ්‍ය වෙනවා. ඒතකොට ඇස්පිරේෂන්ස් එඩියුකේෂන් අභිලාෂ අධ්‍යාපනය. ඒක තමයි අපේ පසුබිම. එතකොට අපි අවුරුදු දැන් මේ වෙනකොට 12ක් මේ ක්ෂේත්‍රයේ ඇඳී සිටිනා. මම ඇත්ත වශයෙන්ම අවුරුදු 17ක් ඉඳලා තියෙනවා මේ ආයතනයේ වශයෙන්. ඉතින් අපි හදන්නේ හුඟක් දුරට දැන් අපේ අනාගත ශිෂ්‍ය පරම්පරාව ලංකාවේ යම් ප්‍රමාණයට ඉගෙනගෙන කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යම් යම් හේතු නිසා එක්තරා අවස්ථාවකදී පිටරට යන්න හිතනවා. එවන් වෙලාවකදී ඒ යන්නේ කොහෙද? ඇයිද යන්නේ? කොහොමද ආයුත්තේ කියන මාර්ග පෙන්වීම තමාගේ තියෙන විශේෂයෙන්ම මෙතනදී මම හිතන්නේ අපේ මූල්‍යමය තත්ත්වය බලපානවා, ආදායම් තත්ත්වය බලපානවා. ඒකත් එක්කම තියෙන අධ්‍යාපනික සුදුසුකම් සහ ඉංග්‍රීසි දැනුමේ අවශ්‍ය ප්‍රමාණය අඩු වැඩි වශයෙන් මේ සමස්තයක් ගැන බලලා ඒ අනුව දිය හැකි හොඳම මාර්ගයක් අපි දෙනවා. මාර්ග කීපයක් හරහා තේරුම් ගැනීම වුන් සතුයි. ඒ කියන්නේ දෙමාපියන් සහ ශිෂ්‍යයන් අතරේ අපිට කරන්න තියෙන්නේ මඟ පෙන්වීම පමණයි. ඒ අපි කරන්නේ කිසිම මුදලක් අය නොකර. දල වශයෙන් ගත්තොත් ඕක තමයි අපේ යුතුයකම සහ සමාජ මෙහෙවර. හොඳයි මේ ඊළඟ කාරණාව තමයි වැදගත් කාරණාව. ඒ කියන්නේ දැන් මේ අධ්‍යාපනික ප්‍රදර්ශනයේ පැවැත්වෙන්නේ කොහේද කවදාද කියන කාරණාවත් එක්ක ඇයි මේ වගේ ප්‍රදර්ශනයක් පවත්වන්නේ කියන කාරණාවත් වැදගත් වෙනවා. ඔව් දැන් මේක අපි 10 වෙනි වරට එක දිගට පවත්වන්නේ. ඉතින් මේක විශේෂ අවුරුද්දක් අපිට එහෙම බැලුවම අනිත් අතට දැන් එක වහලක් යට මෙවන් අපි ඔක්කොම මේ වෙලාව අන්තර්ජාතික විශ්වවිද්‍යාල 30කට අධික ප්‍රමාණයක් බොහොම නම් දරාපු හොඳ කියන්නේ ගුණාත්මක අතින් ඉහළ විශ්වවිද්‍යාල එන්නේ. එතකොට එක වහලක් යට රටවල් කිහිපයක විශේෂයෙන්ම දැන් ඕස්ට්‍රේලියාව, එංගලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, එක්සත් ජනපදය, වියට්නාමය වගේ අපි වැඩි දන්නේ නැති රටවලුත් හැබැයි ගොඩක් දේවල් කරන්න පුළුවන්. එහෙම රටවල් කිහිපයක් එක වහලක් යට ඇවිල්ලා ඒ පුද්ගලයන් මූණට මූණ හම්බෙලා කතා කරුවේ. දැන් අපි කතා කරනට වඩා මම හැම්බෙලම සතුටුයි ඒ උදවියත් එක්ක කතා කරන්නේ. ඒ කරලා ඊට පස්සේ තමයි අදහසක් එනවා මොකද්ද මා කළ යුත්තේ, කොයි වගේ වියදමක් කියයිද, කොයි වගේ කාලයක් යයිද කියලා. එක වහලක් යට මෙන්න මේ ලබා දීම තමයි අපි මේ අවස්ථාවේදී ගොඩදුරට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දැන් සමහර වෙලාවට ළමයෙකුට දැනගන්න කැමැත්තක් ඇති කොයි විශ්වවිද්‍යාලය සම්බන්ධ වෙන්නේ. අපිට යන්න සිහිනය තියෙන විශ්වවිද්‍යාලයද මේ එන්නේ කියන කාරණාව මම කැමතියි ඔබෙන් දැනගන්න. අපිට කියන්න කවුද සහභාගී ඇස්පිරේෂන්ස් අධ්‍යාපන ආයතනය අපි රටවල් 10කට අධික ප්‍රමාණයක් නියෝජනය කරනවා. එතෙන්දී රටවල් 8ක් විතර මේ ප්‍රදර්ශනයට සහභාගී වෙනවා. එතෙන්දී අපි මොනාෂ් යුනිවර්සිටි එක ඕස්ට්‍රේලියාවෙන්, මැලේසියාවෙන්, ඒ වගේම RMIT, ඩීකින් යුනිවර්සිටි සහභාගී වෙනවා මේ ප්‍රදර්ශනයට. ඒ වගේම RMIT වියට්නාම් බ්‍රාන්ච් කැම්පස් එක සහභාගී වෙනවා. ඒ වගේම ස්වින්බර්න් ඕස්ට්‍රේලියන් කැම්පස් එක, ඊළඟට ස්වින්බර්න් මැලේසියන් කැම්පස් එක වගේ කැම්පස්, සිංගප්පූර්,
වියට්නාම්, චයිනා, මැලේසියා වගේ යුනිවර්සිටිස් කිහිපයක් සහභාගී වෙන 35කට අධික ප්‍රමාණයක් අතරම සහභාගී එක්සත් ජනපදයට එනවා. ඒකේ යුනිවර්සිටිස් දෙකක් තියෙනවා. හොඳයි මේ අනගි අවස්ථාවක්. ඒක නිසා දුරකථන අංක මතක් කරන මේ දුරකථන අංක ඔස්සේ ඇමතුමක් ලබා ගත්තොත් එහෙම සියලු තොරතුරු දැනගන්න හැකියාව ලැබෙනවා. වගේම ඔබට මේ ප්‍රදර්ශනත් එක්ක අත්වල බඳ ගන්නත් හැකියාව ලැබෙනවා. 0112 808යි 800 කියන දුරකථන අංකය 0112 808 800 කියන දුරකථන අංකයෙන් ඔබට ඇමතුමක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එපමණක් නොවේ අපේ හොට්ලයින් එක 073 539 888. අපි නැවතත් මතක් කරගන්න මේ දුරකථන අංකය. මේ දුරකථන අංකයෙන් නැවතමක් ලබා ගන්න පුළුවන් 073 539 888 කියන දුරකථන අංකයෙන්ුත් ඔබට ඇමතුමක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒත් එක්ක මම කැමති දැනගන්න දැන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ ප්‍රදර්ශනයේ සහභාගී වෙනවා. ඒ අයට මොන වගේ ප්‍රයෝජනයක් තියේවිද? මොන වගේ දේවල් සකසා ගන්න වටපිටාව සකසා ගන්න හැකියාව ලැබෙයිද? ඔව් දැන් ඇත්ත වශයෙන්ම මෙතන විශේෂයෙන් අපි ආරම්භ කරනකොට මුලින් පොඩි හැඳින්වීමක් කරනවා. කොහොමද මේක තුල යා යුත්තේ කියන එක. ඒ කියන්නේ සමහර ප්‍රශ්න ඇත්ත වශයෙන්ම ඒ උදවියකින් ඇහිම අනවශ්‍යයි. ඒ කියන්නේ එකකින් වෙලා නාස්තියක් පමණයි. එන නියෝජිතයන්ගෙන් ගත හැකි උපරිමේ ඒගොල්ලන්ගෙන් ගන්න අතර ඒකට පරිබාහිර නමුත් අත්‍යවශ්‍ය වෙන ඉතිරි කොටස ඇස්පිරේෂන්ස් ආයතනයෙන් ගන්න එක තමයි හොඳ. නැත්නම් නිකන් හැමෝගෙම වෙලාව නාස්ති වීමක් වෙනවා. අපි ඒකට ඇතුල් වෙන්න පෙර පොඩි හැඳින්වීමක් කරලා මේ තමයි ලබා ගත යුත්තේ මේක තමයි කරන්න ඕනේ කියන කාරණා. සහ මේ එන්ජිනියරින් වලට බලනවා නම් මෙන්න මේ කියන යුනිවර්සිටිස් ළඟට යන්න. ඊළඟට මේ මෙඩිසින් වගේ දෙයක් නම් ඒ වගේ වෛද්‍ය විද්‍යාවට එහෙම අපි බෙදලා පෙන්නලා ඊළඟට එතනට යන විදිය අපි කියලා දෙනවා. අපෙන් විය හැකි දේ ඒ ගමම අපි කියනවා. ඒක ලේසි ගමනක් යන්න. අනිත් එක තමයි මම හිතන්නේ විශේෂයෙන්ම අපි කැමති දෙමාපියන් මේ අවස්ථාවට සහභාගී වෙන්න එක. මොකද අවසාන තීරණය ගන්න ඕනේ. ඉතින් දෙගොල්ලම හිටියොත් දරුවට තමාගේ අදහස සහ දෙමාපියන්ට ඒකත් එක්ක සම්බන්ධ කරලා යන ගමනක් යන. මොකද මෙතන හුඟක් ලංකාවේ ප්‍රශ්නයක් එන්නේ මේ අවසාන මොහොතේ ඇවිල්ලා විභාගයක් පාස් වුණාම ඇවිල්ලා කලබලේ ඇවිල්ලා මට ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන්ද මට මේ නිකන් අපිට අර කෝච්චි කෙනගල ඔය හරි යනවා වගේ එහෙම යන්න බෑ. ඉතින් ඒක නිසා දෙමාපියන් විශේෂයෙන්ම පොඩ්ඩක් කල්බල ලකලෑස්ති විශේෂයෙන්ම ආදායම් මාර්ග සහ අවශ්‍ය මුදල් ගන්න. දරුවන්ට දින තමන්ගේ පාඩම හරියට කරලා ඒ අවශ්‍ය ප්‍රමාණයට මේ තමන්ගේ ලකුණු ලබාගෙන ඒ තමාගේ ලෑස්තිවීම එතන. ඉතින් මේ දෙගොල්ලන්ගේ එකතු වීම තුල තමයි හරි වෙලාව නාස්ති නොකර අතරමං නොවි හරි ගමනක් යන්න පුළුවන්. ඒත් ඕක තමයි අපිට දෙන්න තියෙන්නේ විශේෂයෙන්ම. හොඳ දැන් සමහර වෙලාවට ළමයෙක් එන්න පුළුවන් ඒ සිහිනය තබාගෙන මෙන්න මේ විශ්වවිද්‍යාලයට අපි යනවා. ඒ විශ්වවිද්‍යාලය තිබුණොත් අපි කතා බහ කරනවා, අයදුම් කරනවා කියලා. ඒ කාරණාව ඉටු කරගන්න පුළුවන්ද? ඇස්පිරේෂන්ස් අධ්‍යාපන ආයතනය තුලින් ඇත්තටම අපි ළමයින්ට උදව් කරනවා. ඒ කියන්නේ ළමයින්ට සිලෙක්ට් කරගන්න තෝරගන්න මේ යුනිවර්සිටිස් තියෙනවා. මේ තමයි ප්‍රෝග්‍රෑම් එක. එහෙම කියලා අපි උදව් කරනවා. ඒ වගේම අයදුම්පත් දැමීමේ ඉඳලාම වීසා ලබා ගැනීම සඳහා දක්වා සියලුම කටයුතු සඳහා අපේ උදව් කරන ඇස්පිරේෂන්ස් වලින් ඒ වගේම මේ කරන සියලුම කාර්යයන් ඇත්තටම අපි නොමිලේ කරන්නේ. ඒක තමයි අපේ විශේෂත්වය. ඒ හින්දා ඒ කියන්නේ අපිට ළමයි ඇවිල්ලා ඒගොල්ලෝ කිව්වට පස්සේ මෙහෙම දේවල් අපිට අවශ්‍යයි මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් තමයි අපි බලන්නේ කියලා ඉවර වෙලා අපි දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. මේක පොඩි වැදගත් එකක් තියෙනවා. අර ඔබතුමා අහුවා වගේ දැන් එකපාරටම අර සිහිනය තියෙන ඕස්ට්‍රේලියාවට ඇතුයි. නමුත් ඕස්ට්‍රේලියාවට යා හැකිද එකපාරටම එච්චර ගොඩක් මුදල් අතේ තියෙනවා. ඒ තරම් වියදම් කළ යුතුද කියලා. දැන් එතෙන්දී අපිට මඟ පෙන්වීමක් කෙරුවා. උදාහරණයකට මැලේසියාවට ගිහිල්ලා පළවෙනි අවුරුද්ද දෙක එම විශ්වවිද්‍යාලයේම ශාඛාවක් තියෙනවා. ඊළඟ අවුරුදු දෙකේදී මාරු වෙනවා. ඒතර ලොකු මුදලක් ඉතුරු වෙනවා. ඉතින් ඒකෙන්ද යන මාර්ගය කෙලින්ම යා යුතුයි කියලා එකක් නැහැ. විකල්ප විදියට තියෙනවා. මග නැවතිලා යන්න පුළුවන්. නැවතිලා යන්න පුළුවන්. ඒකෙන් ලොකු වෙන අතකින් ලොකු අත්දැකීමක් එනවා. පොත රටවල් දෙක පසුබිම් වල Tamanට යාළු මිත්‍රාදීන් හම්බ වෙනවා. අවසානයේදී මම හිතන්නේ ඒක හුඟක් වෙලාවට මුදලුත් ඉතුරු කරගෙන ඒ ඉතුරු වෙන මුදලින් Tamanගේ පශ්චාත් උපාධියක් කරා හරි යන්න අවස්ථාවක් ලබා ගන්න. අන්න එවැනි මාද විශේෂයෙන් වියට්නාමයේ වගේ තැනක ඉංජිනේරින් වලට අවුරුදු දෙකක් ගිහිලා කරන හුඟක් මුදල අඩුයි. අර ඕස්ට්‍රේලියාවට එකපාරට යනවා. අවසානයේදී ඕස්ට්‍රේලියාවෙන් ඉවර වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ විකල්ප මේ සැලසුම් අපිට ලබා දෙන්න පුළුවන්. අපි දුරකථන අංක මතක කරන මේ දුරකථන අංක ඔස්සේ ඇමතුමක් ලබා ගන්න කියලා ආරාධනා කරන 073 539 888 කියන දුරකථන අංකය වගේ තමයි 0112 808 800 කියන දුරකථන අංකයෙන් ඇමතුමක් ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම මා කැමති දැනගන්න මේ අවසාන වශයෙන් දැනගන්න කැමති ඇත්තටම මේ දෙමාපියන්ට දරුවන්ට పూర్ව මාර්ගෝපදේශනයක් ලබා දෙන්න අවශ්‍යතාවයක් තියෙනවාද කියන කාරණාව. අනිවාර්යයෙන්ම. ඒක තමයි මම හිතන්නේ විය යුතු විෂය ඇත්ත වශයෙන් මේක මම හිතන අවංකව කියනොනම් අපේ නෙමෙයි මේක රජයකින් හෝ මධ්‍යස්ථ ආයතනයකින් කළ යුතු දෙයක්. අපි උනත්
අපි ගැන කියන්න වෙනවා අපිට. නමුත් අපි හැකියතාක් දුරට මැදේ ඉඳලා ඒක කරන්නේ. නමුත් මේක රජයකින් පාසල් තුලින් සමස්ත ලංකාව හරහාම විය යුතු දෙයක් ඇයි මම දකින්නේ. දැනට ඒක එහෙම වෙන්නේ නැහැ. නමුත් ආයතන කැටියට පුතවල එක් කරනවා. අපි ඒක අපිට පුළුවන් උපරිම වශයෙන් කරනවා. විශේෂයෙන්ම දැන් මේකෙදි තියෙනවා අපිට මේ පාර මේ වර්ක්ෂොප් එකක් තියෙනවා මේ වැඩමුළුවක් ඉන්ජිනියර්ස්ලාගේ. ඒකට විශේෂයෙන්ම හොඳ නම් දරපු ඉන්ජිනියර්ස්ලා ඇවිල්ලා එදා ඒක නොමිලේ මේකත් එක්ක සමගාමීව යනවා. ඒ වගේම මේ වෛද්‍ය විද්‍යාවට ලොකු ඉල්ලුමක් ලංකාවේ තියෙනවා. ඉතින් අපිට එතන යුනිවර්සිටි 6ක් විතර තියෙනවා වෛද්‍ය විද්‍යාවට සම්බන්ධයන් ඒවා. ඊළඟට වෙන අපිට මේ අලුත් ස්ටඩි ඩෙස්ටිනේෂන්ස් හැටියට වෙන යන්න දැන් අයර්ලන්තයේ නෙදර්ලන්තයේ එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය වියට්නාමයේ චීනය වගේ ඒවත් අපි අතුල් කරනවා මෙතනට. ඉතින් ගොඩක් විකල්ප තියෙනවා. අපි දකින්නේ මේ වෙලාවේ දෙමාපියන්ට මේ ඇත්තටම මේ මඟ පෙන්වීම හරි වැදගත් දරුවන්ටත් වඩා. මොකද පැහැදිලි අවබෝධයක් තියෙනවා. හරි මාර්ගය තෝරා ගැනීම. කල් වේලා ඇතුව. ඒකෝට දැන් උදාහරණයකට පෙන්නමු තමන්ගේ පවුලේ ළමයි 3 දෙනෙක් ඉන්නවා. දැන් එක ළමයෙකුට යන්න ඕනේ කියලා සමහර දරුවෝ පොඩ්ඩක් තල්ලු කරගෙන යනවනේ අම්මලා. ඒතකොට එයාව සතුටු කරන්න ඕස්ට්‍රේලියාවට බර මුදලක් යනවා. නමුත් ඒ අතරේ වෙන්නේ දෙවෙනි දරුවා හෝ තුන්වෙනි දරුවාට යන්න බැරි වෙනවා. හරි කතිකාවතක් කරගත්තොත් පවුල තුල මේක බෙදා හදාගෙන මේ 3 දෙනාම ඊතර කිරීම සීමිත සම්පත් වලින් යා හැකි උපරිම දුර. හරි මාර්ගය තෝරාගත හැකි. ඒක නිසාම තමයි අපි කියන්නේ ඔබට යන්න කියලා ඇස්පිරේෂන් අන්තර්ජාතික අධ්‍යාපනික ප්‍රදර්ශනයට ගියොත් එහෙම ඔබට බොහෝ කාරණා දැනගැනීමේ හැකියාව තිබෙනවා. අපි ඔබට දුරකථන අංක මතක් කරන්න මේ දුරකථන අංක ඔස්සේ ඇමතුමක් ලබාගත හැකි 0112 808 800 කියන දුරකථන අංකය 073 539 888 කියන දුරකථන අංකයෙන් ඔබට ඇමතුමක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. තන අපි කියන්න ඕනේ. ඔව් තියෙන තැන කියන්න. මේක තියෙන්නේ සෙනසුරාදා උදේ 9ට ආරම්භ වෙන්නේ කොළඹ හිල්ටන් හෝටලේ බ්ලූ කියන ශාලාවේ. එතකොට ඒක 9 වෙනිදා 10 වෙනිදා දවස් දෙකේම උදේ 9 සිට හවස 6 දක්වා තියෙනවා. ඇතුල් වීම නොමිලේ. ඉතින් අපි කියන්නේ හොඳට බ්ලාස්ට් වෙලා ආවොත් විශේෂයෙන්ම තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහතිකත් අරගෙන ආවොත් යුනිවර්සිටි එකත් එක්ක කතා කරලා සමහරලාට ඒ වෙලාවෙම වුණත් ඇතුල් වීමට හැකි නම් ඒ පරිසරය අපි ලබා දෙන්න සූදානම්. ආයෙත් නැවතත් මම කියන්නම් සෙනසුරාදා ඒ කියන්නේ 9 වෙනි සෙනසුරාදා උදේ 9ට කොළඹ හිල්ටන් හෝටලේ බ්ලූ කියන ශාලාවේ හවස 6 දක්වා දවස් දෙකක් තියෙනවා. 9 වෙනිදා සහ 10 වෙනිදා කියන දවස් දෙකේ ඔබට එන්න කියලා ආරාධනා කරන ආරාධනාවත් එක්කම මේ කතා බහ නිමා කරන්න සූදානම් වන්නේ සභාපතිතුමන් වන අජිත් අබේසේකර මහත්මයාට වගේම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක පමුද්දයා බොහොමත් ස්තුතිවන්ත වෙනවා. හොඳයි ඔබ සියලු දෙනාට ආරාධනා කරන දිගටම රැඳෙන්න කියලා අපි කෙටි විරාමයක් ලබා ගන්න විරාමයක් ලබාගෙන තවත් වැදගත් කාරණාවක් සම්බන්ධව අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. Aspirations International Education Exhibition. Meet representatives from over 35 universities from Australia, New Zealand, UK, Europe, North America and Asia. 9th and 10th July at Hilton Colombo. තවත් මේක හංගල වැඩක් නැහැ. අම්මගේ කල්පනාව නැති වෙලා. අනිත් එක හොටෙල් එකට ගිහිල්ලා මට කෝල් කරන්න ඕනේ. ඇත්තටම රන්වීර ඕන? ඇත්තටම මේකට ගෑනු ළමයි ඕනේ නැහැ. මොකද කිව්වොත් එහෙම මටත් ඔය වගේම සලකුණු දෙන්න තිබුණා. ඒ වුණාට චිරාග් මේක මේ විදිහටම මෙතෙන්දි මෙහෙම වෙච්ච එක හොඳයි. තමුන් කසාද බඳින්න යන කෙනත් දැනගන්න ඕනේ මෙයා මොනතරම් වනචරෙක්ද කියලා. නේද? පචිට අබාන්ස් නොහිටින්න අද මගේ හේනෙත් නැති වෙලා අබාන්ස් ලැප්ටොප් හොඳින් හිතන්න හොඳම දේ ගන්න. අපේම රටේ නැවුම් එළකිරිවල පෝෂණ ගුණය ඇංක වෙතින් දැන් අප වෙත. බ්‍රික්සිට් සුළමුල හා ප්‍රතිඵල ආරාධිතීන් අමාත්‍ය හර්ෂද සිල්වා හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහාචාර්ය සුමන සිරිලියනගේ ජූලි 6 වන බදාදා රාත්‍රී 10:30ට අලුත් පාර්ලිමේන්තුවෙන් සඳුදා දහවල් 1ට පවන රඳවි සමාජවාදයේ කියන දරුවට නියම ප්‍රසූතියක් ලබා දෙන එක තමයි අපේ කාර්යය. අඟහරුවාදා දහවල් 1ට වම්බ බදාදා දහවල් 1ට ඔබට පමණයි ආදරේ. බ්‍රහස්පතින්දා
දහවල් එකට பரட்டை என்கின்ற அழகு சுந்தரம் யான பாக பொண்டாட்டி பூனை குட்டி போட்டாலாம் சனசி සිකුරාදා දහවල් එකට மஜ்னு මෙම චිත්‍රපට පෙළ සෑම සතියේ දිනකම දහවල් එකට කීවී දෙරණෙන් morning කියලා කියන්න ඕනේ. It's already 10:30 දැන්. අපි ඔක්කොම හිතුවේ මහරගම අනුෂා කියලා හිතන හොල් තියෙනවනේ. ඒක අපි ඔතනවා මෙතන එනකොට අපි 10 o'clock හම් වෙන්න කියලා. මහරගම අනුෂා ගාව ඉන්න කට්ටිය ඔයගොල්ලන්ට වෙලා තියෙනවා නම් ෆ්‍රී වෙලා තියෙනවා නම් එවිලා බලන්න. අයියා හොල් වල ෂෝට් ආටින් ඉන්නවත් කියලා කියන්නේ. try කාලා right හොඳ ෆිල්ම් එකක් ඇවිල්ලා දෙනවා ගාල්ලට බලන්න කියලා. නේද? අනිවාර්යම. දැක්කා. මගේ අම්මී කොළ පාට සාරිය ඇඳගෙන ඉන්නේ අම්මී එන්නකෝ මට චුට්ටක්. එන්නකෝ. අම්මී කියන්නේ අම්මීගේ ලස්සන නම කියන්නේ ඉස්සෙල්ලා. මගේ නම සුජාතා ඉන්ද්‍රානි. මම ඉන්දියා. අම්මී ඉන්දියාද? ඉස්සර. බොරු ඉස්සර. ඉස්සර නෑ. නෑ හරි ආස. Thank you අම්මී.